ගයිස් ගෙදරදීම රවුල කපා ගන්න මෙන්න මෙහෙමයි. ඕකේ. දැන් පොඩක් වැවිලා තියෙන්නේ රයිට්. මම මෙහෙම මෙන්න මේ ස්ටයිල් එක තියලා තියෙනවා රයිට්. මේ සයිඩ් එක මෙහෙම තියනවා. ඊට පස්සේ මේ සයිඩ් එක මෙහෙම තියෙනවා. කොහොමද රවුල කපා ගන්න ගෙදරදී රයිට්. ඉස්සෙල්ලාම ට්‍රිමර් එක ඕනේ. මේකේ නෝට් එකෙන් සම්පූර්ණයෙන්ම මේ පොඩියට මේ වගේ පොඩියට වැවිලා තියෙන රවුල සම්පූර්ණයෙන්ම ට්‍රිමර් එකේ නෝට් එකෙන් කපලා අයින් කරමු. රවුල කපනකොට මෙහෙම තියදී හැමෙන් කපන්න එපා. මෙහෙම මැෂිම ගෙනියන්න එපා. රයිට්. පොඩක් ස්කින් එක මෙහෙම අදින්න. මේ විදිහට මේ. see ඔය විදිහට ස්කින් එක පොඩක් ඇදලා තමයි රවුල කපන්න ඕන නැත්තේ. බෙල්ල යට මේ නිකට මේ අවට මේ රවුල කපනකොට හොඳට මේ ස්කින් එක මෙහෙම පහළට අදින්න ඕනේ. ඇදලා තමයි කපන්න ඕනේ. නැත්නම් රැලි වගේ අහුවෙලා මැෂින් එකෙන් හැම ඩැමේජ් වෙන්න පුළුවන්. රවුල් ගස් වලට විරුද්ධ අතට තමයි මෙහෙම කපන්න ඕන නැත්තේ රයිට්. මෙහෙම පල්ලෙහාට ගෙනාවට කවදාවත් රවුල කැපෙන්නේ නැහැ. ඒත් එහෙමයි අපේ පහළට තමයි මයිල් ගස් වැවිලා පහළට එන්නේ. ඒකෝට විරුද්ධ සයිඩ් එකෙන් තමයි මැෂින් එක ගෙනියන්න ඕනේ. ඊට පස්සේ මෙහෙම පොඩක් මැෂින් එක ගසන්න ඔහොම පිපලා හරි අයින් කරන්න ඕනේ. දැන් මේ සයිඩ් එක කපමු. දැන් තමයි ගේම තියෙන්නේ. කොහමද මේ ලයින්ස් ටික හරියට පාද ගන්න ඕනේ. රයිට්. ඒ නිසා මුලින්ම කරන්න ඕන නැත්තේ අපි අර කපපු විදිහටම මෙහෙම යටින් ඒ කිට්ටුව අවට සම්පූර්ණයෙන් නෝට් එකෙන් කපලා අයින් කරනවා. හරි. ඊට පස්සේ හොඳට මෙහෙම ස්කින් එක ඇදලා මෙන්න මෙහෙම දැන් ඊට පස්සේ කරන්න තියෙන්නේ මේකේ මෙන්න මෙහෙම ලයින්ස් ටික හරි ගස්ස ගන්න එක. රයිට්. දැන් ඒ ප්‍රමාණය රයිට් මේ බලන්න කපලා ඉවරයි. මේ සයිඩ් එක ඕකේ. ඊට පස්සේ මේ සයිඩ් එක පස්සේ දෙකට ඒ සයිඩ් ඔක්කොම ඉවරයි. දැන් මේ බේසික් එක ඉවරයි. එතකොට දැන් මේ තියෙන නෝට් එකෙන් කපලා මේ තියෙන නෝට් එකෙන් කපලා හැබැයි ඔයාලට පුළුවන් රේසර් එකෙන් සම්පූර්ණයෙන් ෂේව් කරලා දාන්න. හරිද? මම හැම සිකුරාදාම මේක කරනවා. එතකොට පොඩක් මූණත් ක්ලීන් වෙනවා. රයිට්. මැරිච්චාම අයින් කරලා පොඩක් පිරිසිදුව මූණ තියාගන්න පුළුවන්. අපි බලමු ඊළඟට කොහොමද මේක ෂේව් කරන්න කියලා.